මගේ නම දිල්මි. මම වැඩිය මෙතන hina වෙලා නැත්තේ මෙතන ඉස්සරහ ගොඩාක් සෙනග හිටියා. ඉතින් මට තාම ඒ වගේ තැනක hina වෙලා වීඩියෝස් ගද්දී නිකන් අන්කම්ෆර්ටබල් වගේ දැනෙනවා. ඉතින් ඒක පැත්තකින් තියලා මම මෙහෙම හරි වීඩියෝ එකක් ගන්න හිතුවේ පුංචි ෂෝට් වීඩියෝ එකක් අදවත් දාන්න ඕනි කියලා හිතලා. ඉතින් ගෙදර යන්න කලින් මොන හරි කන්න ඕනනේ. හරිම රස්නේ මොන හරි බොන්න ඕන නිසා මම ඔරෙන්ජ් ජූස් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි අරගත්තා. ඉතින් මේක කද්දි මට හිතුනේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස්ම අරගෙන මට මේක ගෙදර හදන්න පුළුවන් නේ කියලා. ඉතින් අපි හරිම බිසි ලයිෆ් එකක් නේ ගෙනියන්නේ. පුළුවන් දවසට මම හිතුවා මේ වගේ රයිස් එකක් මගේ බෝඩිමේ හදනවා කියලා. ඉතින් රයිස් එක කාලා බලන්නකෝ මම ගත්ත දේ සීනි කන එක අඩු කරන්න ඕනි කියලා හැමදාමත් හිතුවත් මගේ හිත පැණි රසට මාරම ඇඩික්ට්. ඉතින් පැණි රස දෙයක් දැක්කොත් ඒක ගන්නමයි හිතෙන්නේ. මං හිතුවා ලැබෙන අවුරුද්දේ ඉඳලා ඒ කියන්නේ 2026 ඉඳලා මම ආසම දේ තමයි කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක, ෂෝට් වීඩියෝස්, ව්ලොග් මේ දේවල් වලට තමයි මගේ හොබි එකක් විදිහට මම ආසම. ඉතින් ඒක තව චුට්ටක් එක්ස්පෙන්ඩ් කරන්න ඒකට මෙන්න මේ වගේ උදව් වෙන අර ට්‍රයිපොඩ් එකක් වගේ එකක් මම ගත්තා. මේක ඇත්තටම මේක මටත් වඩා ගොඩාක් උසයි. හරිම මේක මට හම්බුනේ රුපියල් 5500කට වගේ. ඒ ගානට මේක හරිම වටිනවා. මොකද මේක ගොඩක් උසයි. ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඉතින් බස් එකේ සින්දුත් දාලා මම සාමාන්‍යයෙන් යන්නේ AC බස් වල. අද ඒ බස් එක මට මිස් වුණා. ඉතින් ගෙදර යනවා කියන හැඟීම දැන් නම් චුට්ටක් අමුතුත් වගේ. මොකද මම යුනිවර්සිටි ගියාට පස්සේ එහෙමම කොළඹ ආවා මගේ ඉන්ටර්න් එකට. දැන් මම බෝඩ් වෙලා ඉන්නේ කොළඹ. ඉතින් මාසෙකට සැරයක් මොකක් හරි වැදගත්ම දෙයක් තිබ්බොත් තමයි මම ගෙදර යන්නේ. ඉතින් දැන් ගෙදර යන එකත් හරි අලුත් දෙයක් වෙලා.